අනිත් පැත්තේ බලන්න දැන් නිදහස් දිනේ තියපු විදිය. ජාතික නිදහස් දිනය කියන්නේ රටක ප්‍රෞಢත්වය පෙන්වන දවස. රටක ඉන්දියාව බලන්නකො නිදහස් දිනේ සමරන විදිය. චීනේ බලන්නකො නිදහස් දවස සමරන විදිය. චීනේ ජාතික දිනේ සමරන විදිය. බලන්නකො දකුණු කොරියාව, උතුරු කොරියාවේ රටවල් හැම එකක්ම තමන්ගේ යුද බලය තමයි ප්‍රදර්ශනය කරන්නේ. බලය ප්‍රදර්ශනය කරන බලය කියන්නේ යුද බලය. නැත්තම් මිනිස්සු ලක්ෂ 5ක් විතර ඇවිල්ලා පිටිනියක් පුරවලා පෙන්නන්න බෑනේ ජාතික නිදහස් දිනේට ඕ ජාතික දිනේට. යුද බලය ප්‍රදර්ශනය කරන හමුදාව. හමුදාවේ වාහන ආයුධ ඒව තමයි ප්‍රදර්ශනය කරන්නේ. ලෝකෙටම පෙන්වන්නේ. අපි ශක්තිමත් කියලා. ඒක තමයි ප්‍රෞಢත්වය පෙන්වන්නේ. ඉතිහාසයේ රජවරුත් එහෙමයි කරේ. මේකේ මොකක්ද? මේකේ අර ආයුධ බලය කිසිදු දෙයක් ප්‍රදර්ශනය කරේ නැහැ. වාහන ප්‍රදර්ශනය කරේ නැහැ. කාලතුවක්කු වැඩිමුර 21 නැහැ. ඊළඟට අපි දැක්කා විශේෂ ස්පෙෂල් ෆෝස් එක කමාන්ඩෝ බලකාය වගේ දේවල් එනකොට ජනාධිපතිවරයා ඉස්සරහෙන් ඒකලොන්ට කිව්වේ දිට්වා සුළුකුණාටුවෙන් මිනිසුන් බේරගත්ත කණ්ඩායම කියලා මේ. සුළුකුණාටු වලින් මිනිස්සු බේර ගන්නවා කියන එක මේ කමාන්ඩෝ බලකායට බොහොම සරල දෙයක්. ලංකාවේ හැමදාම සරල දෙයක්. ඒගොල්ලෝ ඒක නෙමෙයි කරේ. ඒගොල්ලෝ කරේ ජාතිය ආරක්ෂා කරා, රට ආරක්ෂා කරා. ප්‍රභාකරන් වගේ ත්‍රස්තවාදී නායකයෙක් මිය යන්න කටයුතු කරා. ඝාතනය කරන්න කටයුතු කරා. ත්‍රස්තවාදේ පරාජය කරා. රට බේරගත්තා. රට බේර ගන්නකොට රණවිරුවෝ 30000ක් විතර වගේ තමන්ගේ ජීවිතය දුන්නා. ඒ සටන් වලට. ඒක නොකිය දිට්වා සුළුකුණාටුවෙන් මිනිස්සු බේරගත්තා කියලා කියනවා. හමුදාව මොනතරම් හැල්ලු කරනවද? කමාන්ඩෝ බලකාය මොනතරම් හැල්ලු කරනවද? රණවිරුවෝ 29000ක් 30000ක ජීවිතේ දන් දීලා බේරගත්ත නිදහස රට එක්සේසත් කරපුවක හැල්ලු කරනවද? මාලිමාවේ ව්‍යාපෘතිය මේක කියන එක අපි ඉතිහාසෙ කිව්වා. ජනතාවට තේරුන්නේ නැහැ. මාලිමාවද ආගම විනාශ කරන්න හදනවා. සංස්කෘතිය විනාශ කරන්න හදනවා. රටේ ප්‍රෞಢත්වය විනාශ කරන්න හදනවා. රටේ යුදමේ ශක්තිය හීන කරලා ඩයස්පෝරාව එක එක කණ්ඩායම් වලට ඕන විදිහට වැඩ කරන්න උත්සාහ කරනවා. රට විනාශ කරන්න උත්සාහ කරන්නේ. ජනතාව මේක ඉක්මනින් තේරුම් ගනිමින් ඉන්නවා. ඒ නිසා අපි මාලිමාවට අභියෝග කරනවා පුළුවන් නම් පළාත් සභා ඡන්දය තියලා බලන්න කියලා.